ඔන්න වෙල්කම් කියලා අදත් ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද සුපිරිම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා blind hand cricket කියන එක ශ්‍රී ලංකාවේ ගොඩ දෙනෙක් අතරට මං ගේන්න පොඩි ගේමක් ගැහුවා. ඉතින් ඒක සාර්ථක වෙලා තිනවා. දෙයියනේ කියලා අපේ උන් ටිකක් ලස්සනට ගේම් එක ප්ලේ කරගෙන යනවා. හරිද? ඉතින් ඕක නෙමෙයි කතාව. ඉතින් ගේම් එක ඉස්සරහට ප්ලේ කරගෙන යද්දි ගේම් එකේ එක මූවමන්ට් තියෙනවා. ටීම් මැච් ගහන්න ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්න ලොකු වැඩ වගේ කරන්න තියෙනවා නම් ඇඩ් කරගන්න ඕනේ. අපි සබ්ස්ක්‍රිප්ෂන් එකට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් ගන්න ඕනේ. හරිද? ඉතින් මේ ප්‍රීමියම් මෙම්බර්ෂිප් එක WhatsApp මේ hand cricket game එකේ ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා තමයි අපි කියන්නේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙයාලගේ WhatsApp group වලට chat වෙලා මෙයාලගේ tournament වලට ඉස්සරහටදී සහභාගී වෙන්නත් හැකියාව තියෙනවා. හරිද? ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යද්දී වීඩියෝ එකට යන්න කලින් බාසිත ටෙක් SL YouTube channel එක subscribe කරන්න. ඉතින් මේ hand cricket game එක ඔයා දන්නේ නැත්නම් ඔයා යන්න මගේ YouTube channel එක බාසිත ටෙක් SL YouTube channel එකට යන්න. මේකේ දාලා ඇති ලංකාවේ ලෝකයේ වැඩිම පිරිසක් පාවිච්චි කරන ඔන්ලයින් අය පාවිච්චි කරන දෘශ්‍යබාධයගේ ක්‍රීඩාව කියලා. ඉතින් ඒක එහෙමම තමයි ළමයි. ඉතින් මේගොල්ලොන්ගේ ගේම් ඇප් දෙකක් තියෙනවා. ඉතින් මම තාම hand cricket එක විතරයි රිවිව් කරේ. තව එකක් තියෙනවා. ඒකත් ඉස්සරහට රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි අද අපි කතා කරන්න යන්නේ ප්‍රීමියම් මෙම්බර්ෂිප් එක ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකේ ලැබෙන වාසි ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ගේම් එක ප්ලේ කරන ගේම් එක ගැන දන්න කට්ටියට. හරිද? නොදන්න කට්ටිය ඉන්නවා නම් ඔයාලා මේ වීඩියෝ එක නෙමෙයි මුලින් මේක බලන්න ඕනේ. මොකද මේක ගැන ඔයාලට තේරෙන එකක් නෑ. මොකද මේකෙන් මට ගේම් එක ගැන ආයේ මුලින් ඉඳන් කියන්න බෑ. එතකොට බොරුවට වීඩියෝ එක දිග්ගැස්සෙන එක විතරයි වෙන්නේ. හරි? අද වැඩි හිතන්න බලම ෆෝන් එක ගැන. මොකද පොඩි ෆෝන් එකකින් වීඩියෝ එක කරන්නේ. ඉතින් ටෝක් බෑක් ගැන එහෙම ලොකුවට මොකුත් හිතන්න එපා. ඇනිමේෂන් ගැන එහෙම ලස්සන හිතන්න එපා. මේ ෆෝන් එකත් අවුලක් නෑ. ඉතින් අර ඒතර ගොඩක් අය පොඩ හිතනවානේ. හරි මන් දැන් යන්නම් ගේම් එකට කෙලින්ම. මේක තමයි hand cricket. මෙන්න මේ විදිහට මම ඕපන් කරගන්නවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ඇප් එක තියෙන්නේ. ඉතින් WBSR පෙරේරා මගේ මේ account එක, මගේ අලුත් account එක. ඉතින් මේකේ මේ notification bar එක තියෙනවා. play versus computer, play online multiplayer, play team versus team. මේවට ගිහලා ඔයාලා play කරන්න දැන් දන්නවා. හරිද? ඒත් ඔයාලා තාම free members-ලා මේ ඔයාලා මේ gemstone හරි star හරි plan එකක් activate කරගන්නේ කොහොමද කියලා තමයි දැන් පෙන්නන්න යන්නේ. හරිද? ඉතින් හරි දැන් මෙන්න මේ විදිහට මෙන්න මේ shop කියන බටන් එක උඩ එකපාරක් touch කරගන්න. ඉතින් මේ touch කරාම මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. හරිද? ඊට පස්සේ උඩ තියෙනවා no plans activated, subscribe to premium, get more features කියලා තියෙනවා. හරිද? buy premium membership, power ups, golden bat, you have 0 කියන මට golden bat බිඳුවයි තියෙන්නේ. ඒකත් බිඳුවයි. හරිද? ඉතින් මේ account එක මම නිකන් normal අයත් එක්ක play කරන්න දෙන්නේ. මේකෙන් free members-ලාත් එක්ක විතරයි මේකෙන් සෙල්ලම් කරන්නේ. ටිකට් කියන්න ඕනේ නැත්නම් ගොඩක් අය කියයි මේ ඔය ගේම් එකේ කට්ටිය කියලා තිබ්බා මේ මම මේ ස්ටාර් මෙම්බර් කෙනෙක් ඉඳලා ප්‍රීමියම් මේ මෙම්බර් කෙනෙක් ඉඳලා මේ ගොඩක් අයට හොර කරලා සෙල්ලම් කරනවා කියලා. ඒක එහෙම නෙමෙයි මචං. හරිද? ඒ කියන්නේ මේ ස්ටාර් මෙම්බර් කෙනෙක් වුණත් මේ ලංකාවේ මේ සෙට් එක මේක ඇතුළට ගේන්න මම ගේමක් දෙනවා. මේ මම ඒක ගැන ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එහෙම කරන්නේ. ඉතින් මේ අපි ජාත්‍යන්තර මේ ප්ලැට්ෆෝම් එකක ඉබ්බෝ වගේ නොවී ඉන්න ඕන නිසා. මොකද මේක රටවල් 3ක මාරම ප්‍රසිද්ධයි. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ වල මාරම ප්‍රසිද්ධයි මේ සෙල්ලම. ඉතින් බ්ලයින්ඩ් අය ගොඩාක් මේකේ ඉන්නවා. නැති ඇති. ඉතින් අපේ ලංකාවෙනුත් අපි වගේ සෙට් එකක් අරගෙන අපි මේගොල්ලෝගේ ටූර්නමන්ට් වල මේවා කරලා ලංකාවට මේකෙන් ජයග්‍රහණ ගේන්න පුළුවන් අපිට. මොකද මේක හරියට මේක මේ ජොලිය සෙට් වෙච්ච කෙනෙක් මේ ගේම් එක ගැන දන්නවා. එහෙම අය ගොඩක් ප්ලේ කරනවා මම දැකලා තිනවා. ඉස්සරහට මම එහෙම ලංකාවේ ප්ලේ කරන අය ගැන වීඩියෝ එකක් කරන්නම්. මොකද මගේ link එක හරහා join වෙච්ච එකක් තියෙනවා. ඔයාලා මගේ link එක හරහා join වෙලා app එක download කරගන්න අලුතෙන් register වෙච්ච කෙනෙක් නැතුව ඉන්නවනම් මම මේ app එකේ link එක මේ වීඩියෝ එකේ දාලා දෙන්නම් comment එකේ pin කරලා. මොකද මේ එහෙම දාගත්තාම ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයකට මම වග කියනවා. හරිද?
මේ buy premium membership කෙනෙකුට මේක පාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන gemstone benefits කියලා තියෙනවා. කියන්නේ මෙතන membership දෙකක් තියෙනවා. gemstone තියෙනවා star. gemstone star benefit. කියන්නේ මේ gemstone star කියන membership දෙක තමයි දෙන්නේ. ඉතින් මෙතනින් අපි කතා කරන්න යන්නේ පළවෙනියටම gemstone membership එක ගැන. හරි මේ free gemstone benefit කෙනෙකුට මම මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ එතන තියෙනවා මේක පොඩ්ඩක් ඔයාලට තේරෙන කට්ටිය බලන්න. ඊපස්සේ මම මේකේ එකින් එක ඔයාලට explain කරන්න. හරිද? White heavy jet monk left to 50 overs 10 wickets. White heavy jet monk in the Andover Coventry languages. White heavy jet monk access to new other player profile. White heavy jet monk no limits/restrictions to create moves. Can send voice message in every 120 seconds. White heavy jet monk premium match gemstone. හරිද? මෙතන කියන්නේ මෙහෙමයි ළමයි. මේ gemstone කියන membership එක activate කරගන්න කට්ටියට පුළුවන් voice message එකක් දාන්න විනාඩි 2කට සැරයක්. හරිද? ඒ වගේම එයාලට පුළුවන් අනිත් අයගේ මේ players ලගේ profile බලන්න unlimited room create කරන්න මේ අයට පුළුවන්. over 50ක් වෙනකන් unlimited room create කරන්න මේ අයට පුළුවන් 10 wickets. හරිද? ඉතින් ඒ වගේම මේ අයට තවත් තියෙන හැකියාවක් තමයි මේ අයට golden bat ball shield එක තියෙනවා. ඒ කියන්නේ ළමයි මේ ප්‍රීමියම් membership දෙකෙන් එකක් තියෙන කිසිම member කෙනෙක්ට කවදාවත් golden bat එකකින් එයාලගේ ball එකකට bat කරන්නත් බෑ. එයාලා golden ball එක කියන්නේ golden ball එකක් දාලා එයාලව out කරන්නත් බෑ. ඉතින් මේක ලොකුම වාසිය විදිහට මම එහෙම දකිනවා. මොකද එතකොට මේ player කෙනෙක්ට හැම අතින්ම ගත්තොත් game එක සාධාරණයි. free members ලාට එහෙම සාධාරණ නෑ මම ඒක පිළිගන්නවා. ඉතින් මේ gemstone members ලාට හැම අතින්ම මේක සාධාරණයි. ඉතින් ඒ වගේම මේ හින්දි උර්දු language දෙකත් මෙයාලට හම්බෙනවා commentary language දෙක. හරිද? පොඩ බලමු ආයේ මේ කියවලා මට අමතක වෙච්ච මොනවා හරි තියෙනවද කියලා. White shield against golden ball and golden bat. White heavy jet monk left to 50 overs 10 wickets. White heavy jet monk in the Andover Coventry languages. White heavy jet monk access to new other player profile. White heavy jet monk no limits/restrictions to create moves. Can send voice message in every 120 seconds. White heavy jet monk premium badge gemstone. ඒ වගේම ප්‍රීමියම් බැජ් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ගේම් එකේ සාමාන්‍යයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ කරන්න පුළුවන් gemstone member කෙනෙක්ට කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ gemstone plan එක කියන එක ඇත්තටම හොඳයි. හරිද? ගේම් එක ගහන කෙනෙක්ට ඇත්තටම සාධාරණ ප්ලේ කරන කෙනෙක්ට මේක හොඳ plan එකක් මේ gemstone plan එක. හරිද? ඊට පස්සේ මම මෙතන back වෙලා මේකේ ගාන කියන්න. ඉතින් මේ ඉතින් මේක දවස් 30කට මාසෙකට මේක ගන්නවා නම් රුපියල් 110යි වෙන්නේ ලංකාවේ මුදලේ. පොඩෙන්ඩ මේක දවස් 30කට ගන්නවා නම් 110 ඒ කියන්නේ මේ ලංකාවේ මුදලේ රුපියල් 110ක් වෙන්නේ. හරිද? ඊට පස්සේ මේක දවස් 150කට ගන්නවා නම් ඉතින් මේක දවස් ගන්නවා නම් 150කට මේක රුපියල් 200යි වෙන්නේ. මේ බලන්න මේ පොඩෙන්න දැක්කනේ. ඒ කියන්නේ දවස් මේ gemstone එක දවස් ගන්නවා නම් 150කට රුපියල් 200යි වෙන්නේ. අවුරුද්දකටම ගන්නවා නම් මේක අවුරුද්දකටම ගන්නවා නම් රුපියල් 350යි වෙන්නේ. gemstone membership එක අවුරුද්දකටම ගන්නවා නම් රුපියල් 350යි වෙන්නේ. මේ අතරතුර කිසිම ගෙවීමක් ආපහු කරන්න වෙන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ ළමයි. හරිද? ඉතින් ආයෙ අපි gemstone එකේ ගණන් කතා කරමු. 30 days ඒ කියන්නේ දවස් 30කට රුපියල් 110යි. දවස් 150කට රුපියල් 200යි. දවස් 365කට කියන්නේ අවුරුද්දකට රුපියල් 350යි. හරි අපි ඊළඟට කතා කරන්නේ මෙතන සුපිරිම ප්ලෑන් එක ගැන. මාත් දැනට පාවිච්චි කරගෙන යන ස්ටාර් membership එක ගැන. හරිද? මම මේ විදිහට මේ ස්ටාර් membership කියන එක උඩට අට් කරලා මෙතන තියෙන මේවා ටික ඔයාලට කියවන්නම්. ඊට පස්සේ ඔයාලට මේක ගැන පොඩි අවබෝධයක් එයි. හරිද?
Watch Heavy Chet Monk unlock soul commentary packs. Watch Heavy Chet Monk unlock soul and images kit. Watch Heavy Chet Monk to each golden bat and ball for man of the match. Watch Heavy Chet Monk to free usages of golden bat for ball in every match. Can send voice message in every 60 seconds. Watch Heavy Chet Monk premium match star. ඉතින් මේ හිතා ගන්න බැරි තරම් ළමයි ගේම් එකේ සුපිරිම නිදහසක් දීලා තියෙන්නේ මේ ස්ටාර් මෙම්බර්ෂිප් එකට. මම පට්ට ආදරේ මෙම්බර්ෂිප් එකක් මේක. ඉතින් මේ දීගටම මම සෙල්ලම් කරන්නේත් මේ ස්ටාර් මෙම්බර්ෂිප් එකෙන්ම තමයි. හරිද? මේ ඉතින් ඔයාලටත් මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. මේ ස්ටාර් මෙම්බර්ෂිප් එකට කොඩින්ම කියනවා නම් ජෙම් ස්ටෝන් ප්ලෑන් එකට හම්බ වෙන හැම බෙනිෆිට් එකක්ම හම්බ වෙනවා. ඒ කියන්නේ මම අර කලින් කිව්වා ජෙම් ස්ටෝන් වලට හම්බ වෙන හැම දෙයක්ම හම්බ වෙනවා මෙයාලට. ඒ වගේම මෙයාලට හැම විනාඩියකට සැරයක්ම වොයිස් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. අරගොල්ලන්ට විනාඩි දෙකකට සැරයක් මෙයාට ස්ටාර්ට විනාඩියක සැරයක් වොයිස් කරන්න පුළුවන්, වොයිස් මැසේජ් දාන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේම මේ අයට දවාලා හිතන්න මේ ෆ්‍රී යූසර්ස්ලට ජේම්ස් ස්ටෝන්ලට මෑන් ඔෆ් ද මැච් වුණාම හම්බෙනවා තෑගි විදිහට ගෝල්ඩන් බැට් එකයි බෝල් එකයි. හරිද? ඒත් මෙයාලට ගෝල්ඩන් බැට් එකයි බෝල් එකයි එහෙම වැඩිපුරත් එකක් හම්බෙනවා. ඒ වගේම හැම ෆ්‍රී මැච් එකකදීම ප්‍රීමියම් මැච් වලදී හම්බෙන්නේ නැහැ කොහොමද ඒක හැම පොදු ලක්ෂණයන්නේ. ෆ්‍රී මැච් වලදී මෙයාලට ෆ්‍රී එනි ටයිම් ගෝල්ඩන් බෝල හෝ ඒවා බැට් විදියට වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ස්ටෙප් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලට ඕන නම් ගෝල්ඩන් බැට් දෙකක් විදියට පාවිච්චි කරලා නැත්නම් බෝල් දෙකක් විදියට පාවිච්චි කරලා බෝල් එකයි බැට් එකයි විදියට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ ඒක තමයි හම්බෙන ෆ්‍රී chance එක. ඒ කියන්නේ මෙයාලට ගෝල්ඩන් බෝල්ස් වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. මෑන් ඔෆ් ද මැච් එකවොත් කෙලින්ම දෙක හම්බෙනවා දෙකෙන්ම. මේ වගේම මේ හැම මැච් එකකදීම මෑන් ඔෆ් ද හම්බුණත් නැතත් හැම මැච් එකකදීම ගෝල්ඩන් මේ බෝල්ස් දෙකක් හෝ වේවා බැට් දෙකක් හෝ වේවා හම්බෙනවා. ඒක කොයි විදිහටද පාවිච්චි කරන්න කියන එක ඔයාලගේ තමයි අතේ තියෙන්නේ. ඔයාලට ඕන නම් ඒක මේ ඒ ෆ්‍රී chance දෙක බැට් දෙකක් විදිහට යූස් කරන්න පුළුවන් නැත්නම් බෝල් දෙකක් විදිහට යූස් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේකෙන් මෑන් ඔෆ් ද මැච් ගන්නත් ලේසි මේවා යූස් කරලා. ඉතින් ඒක ඔයාලා තනියෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒක ඔයාලා ගේම් එක ප්ලේ කරගෙන යද්දි තේරෙයි. හරිද? ට්‍රික්ස් කියලා දෙන්නේ නැහැ මෙතන. ඒ ට්‍රික්ස් කියලා දෙන්න වෙනම වීඩියෝ එකක් කරන්න. ඉතින් මෙන්න මේ ස්ටාර් මෙම්බර්ෂිප් එකට මම දැක්ක සුපිරිම මෙම්බර්ෂිප් එක. මේක ඔයාලට ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේක ගත්තා කියලා ප්‍රීමියම් යූසර් කෙනෙක් එක්ක සෙල්ලම් කරද්දි ඉතින් මේකේ ලොකු වැඩගත්කමක් පේන්නත් නැහැ. මොකද මේ ගෝල්ඩන් බෝල්ස් කියන ඒවා බැට් කියන ඒවා ප්‍රීමියම් මැච් වලදී වැඩගත් වෙන්නේ නැහැ ළමයි. හරිද? ඉතින් මේවා මේ ෆ්‍රී යූසර්ස්ලට තලලා account එකේ මේ size එක ලොකු කරගන්න තමයි ඇත්තටම වැඩගත් වෙන්නේ අපේ භාෂාවෙන් කියනවනම්. හරිද? ඉතින් මේ back button එක උඩ ටච් කරන්නම්. ඉතින් මේ ස්ටාර් මෙම්බර්ෂිප් එකේ ගාණ කියන්නම් මම. දවස් 30කට මේක යනවා රුපියල් 175ක්. හරිද? දවස් 30කට මේක යනවා රුපියල් 175ක්. හරිද? ඊට පස්සේ දවස් 150කට මේකේ ගෙවලා ගන්න පුළුවන් රුපියල් 350 ස්ටාර් මෙම්බර්ෂිප් එක. ඊට පස්සේ දවස් 350කට ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 700ක් ගෙවන්න ඕනේ. හරිද? අවුරුද්දකට රුපියල් 700ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ දවස් 30කට 175ක් ගන්න ඕනේ. රුපියල් 175ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ දවස් 150කට රුපියල් 350ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ මේ දවස් 365 days ඒ කියන්නේ අවුරුද්දකට මේ දවස් 365කට රුපියල් 700ක් ගෙවන්න ඕනේ. හරිද? ඉතින් මේක මොන වගේ වෙයිද දන්නේ නැහැ කියපු හින්දා මමත් මේ ස්ටාර් එකෙන් දවස් 150ක ප්ලෑන් එකක් ඇක්ටිවේට් කරා. ඉතින් ඒක මගේ තව මාස දෙක තුනකින් දෙකක් මාස 3ක් විතර තියෙනවා. ඒත් හරිද? මේ ඉතින් මාසයක් කියන්නේ ලොකු කාලයක්නේ. ඉතින් ඒ කාලය තුල තියෙනවා. ඊට පස්සේ මම කෙලිම මචං මෙන්න මේ ස්ටාර් බයි කරනවා රුපියල් 700. හරිද? ඊට පස්සේ දැන් මම මේ ස්ටාර් කියන එකට ටච් කරන්න. මේ මිඩල් මේ සල්ලි ගාන උඩ ටච් කරාම මෙන්න මේ විදිහට ඔයාලා Play Store එක එනවා. හරිද? ඉතින් Play Store එක එනවා. ඊට පස්සේ මෙතන මේ
මේ ඇඩ් ක්‍රෙඩිට් ෆෝ ඩෙබිට් කාඩ් කියනකුට ටච් කරලා අපි අනිත් ඇප් එකකට හෝ වේවා ලයිට් බිලක් හෝ වේවා ගෙවන විදිහ තියෙන්නේ. අන්න ඒ ගෙවන විදිහට තමයි ළමයි මේක සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් මම මේ membership එකක් buy කරලා තියෙන හින්දා මම මේක buy කරත් නැහැ. මොකද මේ කවුරු හරි මට challenge කරොත් උඹ ඇවිල්ලා අපිත් එක්ක දැන් මේ star membership එකක් නැති account එකකින් ගහපන් කියලා මම මේ account එකෙන් ඇවිල්ලා ගහලා මේ game එක win කරලා පෙන්නනවා. ඒක තමයි මගේ experience එක. හරිද? ඉතින් මේ මොකද මේක කරලා සාධාරණයක් තියෙන්නත් බෑ හැමතැනකම. ඉතින් ඒකෙන් හින්දා මේ star මේ plan එක මම මෙතන activate කරගන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ විදිහට star හරි gemstone හරි මේවා කරගන්න පුළුවන්. ඉතින් මේ වාගේ නම අන්තිමට මේ membership එකේ badge එක පෙන්නනවා. මේවා උදාහරණයක් විදිහට හිතන්න ඔයා දැන් භාෂිත නම් ඔයා මේක add කරගත්තොත් ඔයා පෙන්නනවා ඔයාගේ talk back එකට භාෂිත gemstone කියලා star එකක් add කරොත් භාෂිත star කියලා පෙන්නනවා. අර මගේ නම භාෂිත සුපුන් star කියලා පෙන්නන්නේ. අන්න ඒ වගේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. අනිත් එක ඔයාලගේ ප්‍රයිවසි එක ගැන ඔයාලා කිසිම දෙයක් හිතන්න එපා. ප්‍රයිවසි එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි. ඔයාලා කාඩ් එක ඇඩ් කරා කියලා මේගොල්ලෝ මේ අනවශ්‍ය විදිහට සල්ලි කපා ගන්න යන්නේ නැහැ. මේ ඒ ගාන විතරයි කැපෙන්නේ. මොකද මේකට මමත් ගෙව්වානේ සල්ලි. හරිද? මම ගෙව්ව හින්දා කියන්නේ මොකද මේක Google verified by play protect. ඒ කියන්නේ play protect එකට යටත් මේ app එක මේ protect එකට Google එකෙන් වග කියනවා. හරිද? මේක වගකීමක් සහිත application එකක්. ඉතින් ඒකෙන් හින්දා මේක වගකීමක් මේ තියෙන app එකක් නිසා ළමයි මෙතන සල්ලි ඒගොල්ලෝ ඔයාලගෙන් හූරන් කන්නේ නැහැ. මේ ගාන විතරයි ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් add කරලා ඔයාගේ card එක අයින් කරගන්න. Google එකෙන් අයින් කරගන්න පුළුවන්. ඔයාලට නියම් බයයි වගේ නම් හරිද? ඔයාලා හිතන්න එපා මේක මේ විදිහට වෙයි කියලා. මොකද මේ ප්‍රීමියම් මෙම්බර්ස්ලා 50000ක් විතර මේකේ දැනට ඉන්නවා. හරිද? ඉතින් ඒකෙන් හින්දා ඒ අතරින් එක්කෙනෙක් වෙන්න නම් ඔයාලට මේක කරන්න වෙනවා. ඉතින් මේ ඒක ගැන බයක් තියාගන්න එපා. ස්පෙෂලි තෑන්ක්ස් කරන්න ඕනේ සංජයට මේ ගේම් එකේ ඩෙවලොපර්ට. හරි මොහොත එක්කෙනෙක්. ඉතින් මේ දවස්වල පොඩි ටූර්නමන්ට් එකක් යනවා ඉන්දියාවේ. ඉතින් ඒකට පේස් කරන ගමන් ඉන්නේ අපිත් මේ බලමු ඉතින් මොකක් හරි කරගන්න. ලංකාවේ ටීම් එකක් හදලා දාන්න නෑ මචං. කට්ටිය ප්‍රීමියම් මෙම්බර්ස්ලා අඩුයි ලංකාවේ. මම දැක්ක තරමින් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නේ. ඒ මට හිතා ගන්න බෑ ඒගොල්ලෝ මේ ප්‍රීමියම් මෙම්බර්ෂිප්ලාද එහෙම කියලා. මේ ප්‍රීමියම් මෙම්බර්ස්ලා ඉන්නවා ළමයි. මගේ නම්බර් එක මම කියන්නම්. මේ වීඩියෝ එක බලපු යාලා මට මැසේජ් එකක් දාන්න. මොකද මේ ලංකාවෙන් ටීම් එකක් හදාගෙන ගිහලා එතකොට අපිට ඉන්දියාවේ ටූර්නමන්ට් වල සෙල්ලම් කරා හැකි ඒ වගේ ප්‍රයිස් ගිවෙන් තියෙනවා. කොටිම කියනවා නම් man of the match එකට රුපියල් 2000ක් ඉන්දියන් රුපියල් වලින් ගෙවනවා. ඒ කියන්නේ ඒක ලංකාවේ මුදලින් බැලුවොත් ඊටත් වඩා වැඩි ගානක්නේ. ඉතින් ඒක නිසා මේ අපිට පුළුවන් ඉතින් ඔය නිකන් කැප කරන පොඩි ටයිම් එකකින් ගේම් එකක් ගහලා කීයක් හරි වා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒකත් මෙම්බර් ප්‍රීමියම් මෙම්බර්ස්ලා ඉන්නවා නම් මට මේ මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක 071 27 66යි 867 071 27 66යි 867. හරිද? ඉතින් ඒ වගේම ගේම් එකේ link එක කමෙන්ට් එකේ pin කරලා තිනවා. ඒක download කරගන්න ගේම් එකේ link එකෙන්ම ගිහිල්ලා එතකොට ඔයාලට පුළුවන් මේ මගේ රිෆරල් කෙනෙක් විදිහට ඇවිල්ලා ඔයාලට හැම දෙයකටම මම ලංකාවේ නියෝජිතෙක් විදිහට වග කියනවා මේ ඇප්ලිකේෂන් එකේ. හරිද? ඉතින් මේ app එක ඩෙවලොප් කරන්නෙත් ළමයි මේ ඉන්දියාව සම්පූර්ණ දැනුවත් කිරීමෙන්. ඉතින් මම කලින් වීඩියෝ එකකට මේ ගේම් එක හදපු ඩෙවලොපර් කමෙන්ට් එකක් දාලා තිනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න. සැකයක් තියෙනවා නම් මේක මෙතන මට වාසියක් තියෙනවද කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. ඔව් වාසි තියෙනවා මට. ඉතින් මේ තියෙනවා වාසි තියෙනවා. මේ වාසි නැතුව වැඩ කරන්න බෑනේ. වාසි තියෙනවා. ඉතින් ඒ වුණාට මේ ගේම් එක අපිත් සෙල්ලම් කරනවා. පට්ට විනෝදයි. ඉතින් මේ හැමෝම ගේම් එකත් එක්ක එකතු වෙන්න ගේම් එක ගැන ඉගෙන ගන්න කරන්න කම්මැලි වෙලාවට මේක මේ ජීවිතේ කරගන්න ඕන කියලා කියන්නේ නැහැ. කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්න ජොලියක් ගන්න. ඉතින් මේ ලංකාවේ අයට බ්ලයින්ඩ් අයට ඔන්ලයින් ප්ලේ කරන්න යාළුවෝ හදාගන්න ගේම් එකක් විදිහට මේ කරපු ඇප් එක. මොකද මේකේ ඉස්සරහට සුපිරි අප්ඩේට් ටිකක් එන්න තියෙනවා. ඉතින් මේක සමහරට ඉස්සරහට බ්ලයින්ඩ් අයගේ අතරේ තියෙන සුපිරිම chat app එකක් විදිහකටත් මේක යූස් වෙන්න පුළුවන් එක අතකින්. ඉතින් ඒ සම්බන්ධව ඒ තත්ත්වයට දැනට මේකේ වැඩ හදාගෙන යන ගමන් තියෙන්නේ. හරිද? ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලට හැමෝටම සුබ දවසක් වේවා.